හයි යාළුවනේ කොහොමද ඔයාලට? මුලින්ම කියන්න ඕනි මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම thank you so much. ඉතින් අපි මේ සෙනසුරාදා දවසේ යන්න හදන්නේ අපේ කාර් එක විනාඩි 5න් වොෂ් කරගන්න. එහෙනම් යමු නේද? මේ ඔයාලට පේන්නේ අපිට කලින් ආපු කාර් එක වොෂ් කරන විදිහ. මෙහි සාමාන්‍යයෙන් කාර් එකක් වොෂ් කරන්න $3.99ක් යනවා. ඉතින් ටැක්සස් එක $4ක් විතර වෙනවා. ඊට එහා දේවල් කරගන්න කාර් එක පොලිෂ් කරගන්න වගේ දේවල් කරගන්න ඊටත් වඩා ගෙවන්න වෙනවා. ඔන්න ඉතින් දැන් අපේ හස්බන්ඩ් මැෂින් එකට කාඩ් එකෙන් පේ කළා. දැන් ඉතින් අපේ වාහනේ ඉස්සරහට ගන්න තමයි තියෙන්නේ. මෙතන වාහනේ ස්ටොප් කරනකොට හරි තැන ස්ටොප් කරන්න ඕනි. නැත්තම් ඔය පේන මැෂින් එකේ කොළ පාට මාක් එකක් ඉන්ඩිකේට් වෙනවා හරියට ස්ටොප් වෙලා හරි තැන ස්ටොප් වෙලා නැහැ කියලා. එයා හරියටම ස්ටොප් කරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් අපේ ඩර්ටි කාර් එක වොෂ් කරගන්න තමයි තියෙන්නේ. මුලින්ම සබන් පෙන දාලා වොෂ් කරනවා. ඒක වොෂ් වුණාට පස්සේ වතුර දාලා වොෂ් කරනවා. ඔයා මගේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වොෂ් කරලා ඉවරයි. ඊළඟට ඩ්‍රයර් වුණා. දැන් ඉතින් අපේ ඩර්ටි කාර් එක හොඳටම ක්ලීන් වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි දැන් පිටත් වෙන්නයි හදන්නේ. තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.